හිතවා මිට්ටුනේ. පෞගේ පාලේ පුරාම කුඩුදුමින්දට බොරු වෛද්‍ය සහතික දුන්නු කුඩුදුමින්ද ආරක්ෂා කිරීම සඳහා තමන්ට කළ හැකි හැම වැඩක්ම කරපු මහේෂි සූරසිංහ විජේරත්න කියන ස්නායු ශල්‍ය වෛද්‍යවරිය අත්අඩංගුවට පත් වුණා. මේ විශේෂඥ වෛද්‍යවරිය ඊයේ දවසේදී ජයවර්ධනපුර රෝහලේදී තමයි අත්අඩංගුවට ගත්තේ. පහුගිය කාලේ මහාධිකරණ නඩුව තියෙන වෙලාවේ දුමින්දයට ස්නායු වලට බාධා ආබාධයක් සිද්ධ වුණ අර වෙඩි වැදීම නිසා ඒ නිසා මතකයේ ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලා වෛද්‍ය සාතික දුන්නෙත් මේ අම්මන්නේ. ඒ වගේම දුමින්දා ඒ අර වෙඩි වැදිච්ච වෙලාවේ බොරුත් හදිසි තත්ත්වයක් පෙන්නලා සිංගප්පූරුවට ගෙනියන්න උදව් කරෙත් මේ අම්මන්නේ. මහාධිකරණයෙන් නඩුව ගලව ගන්න බැරි වුණාට පස්සේ මේ අම්මන්ඩි තමයි දුමින්ද ලොක්කව දිගින් දිගටම බන්ධනාගාර රෝහලේ තියන්න අවශ්‍ය කරන වෛද්‍ය සහතික දුන්නේ. ඉන් පස්සේ වෙනම වෛද්‍ය මණ්ඩලයක් පත් කරාට පස්සේ තමයි අහුනේ මේ අම්මන්ඩි දීලා තින්නේ බොරු වෛද්‍ය සහතික කියලා. හැබැයි මේ අම්මන්ඩිට කාටවත් අත තියන්න බැරුව ගියා. ඔබට අපි දිගින් දිගටම කිව්වා බන්ධනාගාර රෝහලේ ඉන්න වෛද්‍යවරු අතිශයම දූෂිතයි කියලා. මේක අපි විතරක් නෙමේ මේ රටේ ඉන්න වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති පවා චෝදනා කරා. පහුගිය කාලේ මාස 6කට ආසන්න කාලයක් මේ රජයෙන් හැමෝම ඇහුවා ඇයි මේ මහේෂිලා වගේ ගෑනු අත්අඩංගුවට නොගන්නේ කියලා. හැබැයි ඊයේ දවසේදී බ්‍රයිබරි කමිෂන් එක මේකට උත්තරය දුන්නා. මහේෂිත් එක්ක තවත් ජයවර්ධනපුර රෝහලේ හිටපු කළමනාකරන සහායකයෙක් අත්අඩංගුවට පත් වුණා. ඊට අමතරව එහි වැඩ කරපු තවත් සේවකයෙකුත් ඒ වගේම වෙන පෞද්ගලික ආයතනයක පුද්ගලයෙකුත් අත්අඩංගුවට ගත්තා. මොවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත්තේ මිලියන් 300කට ආසන්න ප්‍රමාණයක කරලා තියෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන්. එහෙම නැත්නම් බ්‍රයිබරි සිද්ධියක් සම්බන්ධයෙන්. දුමින්ද සිල්වාගේ සිද්ධිය සම්බන්ධයෙන් නෙමෙයි මේ අම්මන්ඩි අත්අඩංගුවටපත් උනේ. හැබැයි මේ අම්මන්ඩි තමයි මීට පෙර දුමින්දලගේ පවුලේ උන්ගෙන් ජරාව කාලා දුමින්දව බේර ගන්නත් කටයුතු කරේ. මේ අම්මන්ඩිට එල්ලලා තියෙන චෝදනා අතිශයින්ම බරපතලයි. මේ අම්මන්ඩිට එල්ලලා තියෙන බරපතලම චෝදනාව තමයි ජයවර්ධනපුර රෝහලේ මේ අම්මන්ඩි කරන අර ස්නායු ශල්‍ය විශේෂ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් මේ ඒ කරන ඔපරේෂන් වලට ගන්න ඕන උපකරණ දෙකක් රෝහලේ අර සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට අනුව අරගෙන නැහැ. ඒක ඒ විදිහට කරන්නේ නැතුව ඒක ඒ විදිහට ටෙන්ඩර් කැඳවන්න කියලා කියන්නේ නැතුව මේ අම්මන්ඩි කරලා තියෙන්නේ තමන් පෞද්ගලික ආයතනයක් එළිය අටවලා. අටවල ඉවර වෙලා මිනිස්සුන්ට රෙකමන්ඩ් කරලා තියෙනවා තමන්ගා ඔපරේෂන් කරන්නේ නැයට අහවල් තැනින් ගිහිල්ලා මේ කෑලි ගැනීම. උපකරණ දෙකක් ගන්න කියලා තමයි මේ අම්මන්ඩි හැම ඔපරේෂන් එකට ආපු කෙනෙක්ම කියලා තියෙන්නේ. පහුගිය කාලය තුල මේ අම්මන්ඩි ඔපරේෂන් 300ක් විතර කරා කියලා තමයි දැනට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ මෙතන ගන්නයි කියන උපකරණ වලින් 2022 දී මේ EVD කියන ඇගේන් කියන උපකරණයට සාමාන්‍ය ඒ කාලේ රජ ටෙන්ඩර් එකක් කරා නම් 17500කට ගන්න පුළුවන් කමක් තිබුණා. හැබැයි ඒ උපකරණයම සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්න පුළුවන්කම තිබුණා 40500කට. හැබැයි මේ අම්මන්ඩි රෙකමන්ඩ් කරන්නේ වෙනත් ආයතනයකින් එක ගනින් කියලා. එතකොට සාමාන්‍ය මිනිහෙකුට සිද්ධ වෙනවා රුපියල් 1,25,000 ඉඳලා 2,50,000 දක්වා මේ උපකරණයට පමණක් වියදම් කරන්න. එතකොට ඔබ හිතලා බලන්න 17,500ට ගන්න පුළුවන් දේ තමයි මේ අම්මන්ඩි අර අහිංසක ලෙඩ්ඩුන්ට රුපියල් 2,50,000කට ගනින් කියන්නේ. මේකෙන් මේ අම්මන්ඩිත් ඒ වගේම මේ වැඩේට උදව් කරපු කළමනාකරන සහායකයාත් ඒ වගේම අර පෞද්ගලික ආයතන හිටපු කීප දෙනෙකුත් ලාභ ලැබුවා. මේ සම්බන්ධයෙන් පහුගිය කාලේ හිටපු රජයන් නිහඬව බලන් හිටියා. තමන් කැමති විදිහකට හොරකම් කරන්න ඉඩ දීලා බලන් හිටියා. හැබැයි වික්ටෝර්නි අන්න ඒකට තමයි මේ තිත වැටිලා තියෙන්නේ. මේ වෙනකොට අනාගතයේ හොරකම් කරන්න ඉන්නේ උන්ටත් හොඳ පාඩමක් තමයි මේ උගන්වලා තියෙන්නේ. කොහොමදත් මිත්‍රවරුනි මහේෂ් කියන බඩ තවත් බොහෝ වංචා කරලා ඇති කියලා තමයි දැනට අල්ලස් කොමිසම කල්පනා කරන්නේ. ඊයේ දවසේදී අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුල වෙන ගාවට මහේෂ් ඉදිරිපත් කරපු වෙලාවේ දුමින්ද සිල්වාගේ සිද්ධිය ඉදිරිපත් වුණේ නැහැ. ඉදිරිපත් කරේ මේ උපකරණ සම්බන්ධයෙන් කරලා තියෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන්. දැනට රජය කල්පනා කරනවා නැත්නම් අල්ලස් කොමිසම කල්පනා කරනවා මිලියන් 300ක විතර පාඩුවක් රජයට මේ මහේෂ් කියන විශේෂඥ වෛද්‍යවරිය කරලා තියෙනවා.
මිට්ටොරණි මුන් වගේ දොස්තරලා තමයි අර කක්කුස්සිය වැටිලා තියෙන රුපියලත් දිවෙන් ගන්න චරිත. අපේ රටේ හිටියා සේනක බිබිලෙලා වගේ තමන්ගේ මුළු ජීවිතයම මේ රටේ අහිංසක ලෙඩ්ඩු වෙනුවෙන් කැප කරපු වෛද්‍යවරු. ත්‍රිමා විතාරණා වගේ මේ රටේ මිනිස්සුන්ට අසාමාන්‍ය විදිහට ආදරය කරපු වෛද්‍ය ශිෂ්‍යෝ හිටියා. ඕන් තමන්ගේ මුළු ජීවිත කාලයම රට වෙනුවෙන් කැප කරා. තමන්ගේ ජීවිතය රට වෙනුවෙන් කැප කරා. හැබැයි මේ වගේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් ගෙනගෙන විශ්වවිද්‍යාලයේදී අපේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙනගෙන අවසානයේදී අපේ රටේ මිනිස්සුන්ගෙන් සහයෝගය අරගෙන සල්ලි අරගෙන පිටරට ගිහිල්ලා විභාග පාස් කරලා විශේෂඥයෝ වෙලා අවසානයේදී අපේ රටේ මිනිස්සුන්ගේ මේ කරේ නැගලා අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන වෛද්‍යවරු මේ රටේ ඕන තරම් ඉන්නවා. මං කියන්නේ රටට අසාමාන්‍ය ලෙස ආදරය කරන වෛද්‍යවරු තාමත් නැහැ කියලා. එහෙම ඉන්නවා. හැබැයි මේ වෙනකොට මේ වගේ කාලකන්ණි පාහර වෛද්‍යවරු සහ වෛද්‍යවරියෝ තමයි මේ ශාස්ත්‍රීය ඉහළින් මේ ඉන්නේ. අන්න උන්ගේ කාලකන්ණි වැඩවලට වන්දි ගවන්න වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක ඉන්න ලෙඩ්ඩුන්ට. ඔබ හිතන්න රුපියල් 17500කට රෝහලේදී දෙන්න පුළුවන් උපකරණයක් 250000කට වෙළඳපොලෙන් අරන් වරෙන් කියනකොට ඒ ඔපරේෂන් එකට යන්න ඉන්න මිනිහට ඇතුළේ තත්ත්වය මොකක්ද? උගේ හත්මුතු පරම්පරාව නැහැ වෙලා මේක කරන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා මහේෂලා වගේ ඉන්න අම්මන්ඩිලා බය නැතුව මේ වැරද්ද කරගෙන ගියේ මෙච්චර කලක් මේ රටේ හිටපු කාලකන්ණි සෞඛ්‍ය ඇමතිවරුන්ට අප්පින් සිද්ධ වෙනවා. මොකද රාජිතලා වගේ උන් පල් හොරු, පට්ට හොරු ආණ්ඩුවට සෙට් වෙලා හිටව බිස්නස් කරන්න. ඒ හින්දා තමයි අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් දීලා අවසානයේදී රාජිතයාගේ മന്ത്രിකමට කෙලෙව්වේ. ඒ වගේම ඔබට මතක ඇති ඔය දැන් රවි කරුණානායක ගම්ලා වගේ පරයෝ උන් ඇයි මේ දේශපාලනයට සෙට් වෙලා ඉන්නේ හම්බ කරන්න. දැන් රවි කරුණානායක ගම්ලා වගේ උන් ඊට පස්සේ ඔය පහුගිය ආණ්ඩුවල සෙට් වෙලා හිටියනේ කාලකන්ණි බිස්නස් කාරයෝ මුන් සියලුම දෙනා ඇවිල්ලා තියන්නේ මේ දේශපාලනය පාවිච්චි කරලා හම්බ කරගන්න. දැන් මහේෂලා වගේ ගෑනු පෞද්ද හැම කෙනෙක්ම දැනගෙන හිටියන හොරකම් කරන බව. හැබැයි කවුද ආරක්ෂා කරේ? දැන් ඔය බන්ධනාගාර රෝහලේ තවත් ඉන්න වෛද්‍යවරියෝ සම්බන්ධයෙන් බරපතල චෝදනා තියෙනවා. මේ ගෑනු කොන්දේසි බිරේත්ව මේ රටේ ඉන්න භයානකම කුඩුකාරයන්ට පාතාලයේ උන්ට බන්ධනාගාර රෝහල සැප දෙන බව තනක් බවට පත් කරලා තියෙනවා. කොටිම දුමින්දට රෝහල ඇතුලේ නැති වෙලා තිබුණේ අනර්ගඩේ විතරයි. අනිත් හැම සැපක් මේක ඇතුලේ තිබුණා. එතකොට මිත්‍රෝනි මතුවෙන ප්‍රශ්නේ තමයි එදා ජේ.ආර්. ජයවර්ධන ලොක්කගේ ඉඳලා අද දක්වා මේ කාලකන්ණි ව්‍යවස්ථාව ගෙනාවට පස්සේ මේ තත්ත්වය දවසින් දවස නරකත්තට තමයි හැරිලා තියෙන්නේ. මොකද විධායක ජනාධිපති කෙනෙක් පට්ටපල් හොරෙක් වුණාට පස්සේ උගේ ගෝලිය කොන්දේසි විරිත හොරකම් කරනවා. දැන් එලි වෙලා තියෙනෝනේ පහුගිය කාලේ ජනාධිපති සමාව දීගලා ඒක පාවිච්චි කළ 200ක් සමාව දෙන්න බැරි තරම් බරපතල අපරාධකාරෝ එළියට දාලා තියෙනවා. එළියට දාලා තියනවා විතරක් නෙමෙයි උන් ආරක්ෂා කරන්න බන්ධනාගාරින මහේකාගින්දලා පොඩි එකා දක්වා වැඩ කරලා තියෙනවා. මිත්‍රෝනි මේවා සම්බන්ධයෙන් මේ වෙනකොට යම් පියවර ගනිමින් තියෙන. ඒක අපි සතුටු වෙනවා. ඒ වගේම මේවා ආරක්ෂා කරන සමහරුන් මේක ඇතුලේ තාමත් ඉන්නවා. අපි දකිනවා සමහර වෙලාවට නාමල්ලට කුප්පියල් ලැබු මේ ආණ්ඩුවේ ඉහළ තැන්වල ඉන්නවා. ඒ වගේම තමයි මේ වෙනකොට සමහර මේ විශේෂයෙන්ම ගත්තොත් මේ හමුදාවේ මහේකා ජනාධිපතිවරු කියන තත්ත්වයක තියෙන්නේ. ඌ එහෙම කියලා උන්ගේ ප්‍රොමෝෂන් හදාගත්ත අවස්ථා අපි එලි කරා. ඒ වගේම තමයි නුසුදුසු පුද්ගලයෝ කොහොම හරි කුප්පි අල්ලලා කුමන්ත්‍රණය කරලා ඉස්සරහට ඇවිල්ලා අපේ බෙල්ල මිරිකනවා. අන්න ඒ නිසා තමයි මහේෂිලා වගේ ගෑනුන්ට දඬුවම් දෙන්න ඕනේ. අනිත් දොස්තර අම්මන්ඩිලට පාඩම් ඉගෙන ගන්න. අපි නැවතත් කියනවා මේ රටේ සමහර වෛද්‍යවරු ඉන්නවා කොන්දේසි විරහිතව තමන්ගේ සුඛ විහරණය අතාරලා ඈත දුෂ්කර පළාත් වලට ගිහිල්ලා මුළු ජීවිත කාලෙම අහිංසක ලෙඩ්ඩුන්ගේ ජීවිත රැකගන්න මහන්සි වෙන මිනිස්සු. හැබැයි ඒ වගේ මිනිස්සු ඉඳිද්දී හැබැයි මේ දොස්තර කම පාවිච්චි කරලා මැරෙන්න පනා දින එකාගේ පර්ස් එකේ තියෙන රුපියලටත් පිප්පකට ගහන දොස්තරලාත් නිර්මාණය වෙලා ඉන්නවා. කොටින්ම උන්ගේ තියෙන වෙනස සමහර වෙලාවට පිටුකොටුවේ බහින ඩයනක්කලා මේ දොස්තර අම්මන්ඩිලට වඩා හොඳයි කියලා හිතන තත්වයකට මිනිස්සුන්ට පත් වෙලා තියෙන්නේ මේ වගේ මහේෂිලා වගේ පට්ට හොරු නිසා. ඒ වගේ මිත්‍රෝනි වර්තමාන මේ මොහොතේ අල්ලස් කොමිටමේ අතිශයම ක්‍රියාශීලීව වැඩ කරමින් ඉන්නවා. අපි දන්නවා සමහර නීතිඥවරු මේ
අල්ලස් මේ කොමිසමේ ඉන්න ප්‍රධානිය සමග ගොඩක් උරණ වෙලා ඉන්න. මොකද සමහර නීතිඥයන්ට මේ සමහර හොරකම් මරකම් තක්කඩිකම් කුපාඩිකම් කරන උන් සමග ලොකු සම්බන්ධකම් තියෙනවා. අපි දන්නවා සමහර දැන් නීතිඥයෝ ඉන්නවා කෙලින්ම සමහර කුඩුකාරයන්ගේ පවුලේ හිතවතුන් විදියට තමයි කටයුතු කරමින් ඉන්නේ. කුඩුකාරයට වෙන රටක මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මුන් හෙළුවෙල්ලෙන් යනවා ඒ රටවලට ඌව කොහොම හරි බේරගෙන ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මෙන්න මේ වගේ දූෂිතවුන්ට දඬුවම් දිය යුතු වෙනවා මේ රටකට ගන්න ඕන. කොහොමද මිත්‍රවරණි කුඩුදුමින්දයට හොර වෛද්‍ය සාතික දීපුවම් මණ්ඩිට මේ වෙනකොට කලකම් පළවෙමින් තිබෙනවා. මේක අතිශය වැදගත් මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න. හැබැයි මිත්‍රවරණි මේ ක්‍රමය වෙනස් කරන්න තවදුරටත් අපි අරගල කළ යුතු වෙනවා. අරගන්තුරු ජයග්‍රහණයක් නැමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.